අයිවන් හැමෝටම අද මම ඔයාලා විත්තාගෙන යන්නේ පතායවල අක්කර 600ක් පුරා පැතිරලා තියෙන පුදුමාකාර ලස්සන තැනකට. මේ තමයි නොග් නුච් ට්‍රොපිකල් බොටනිකල් ගාඩන් එක. මේක නිකම්ම මල්වත්තක් නෙවෙයි. ලෝකේ තියෙන ලස්සනම උද්‍යාන 11 එකක් විදියටත් මේක පිළි ගන්නවා. ඔයාලා මෙතෙන් දැකලා තියෙන සාමාන්‍ය පාර්ක් ගැන අමතක කරන්න. ඔයා ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඩයිනෝසර්න්ට කැමති කෙනෙක් වුණත් මේ තැන අනිවාර්යෙන්ම ඔයාගේ හිත හොරා ගනී. අපි යමු වීඩියෝ එකට. පතාය සිටිය එකේ ඉඳලා මේ ගාඩන් එකට හරියටම කිලෝමීටර් 20ක් වගේ තියෙනවා. ඉතින් මම ගාඩන් එකට යන්න Grab app එකේ මෝටර් බයික් එකක් තමයි දාගත්තේ. සාමාන්‍යයෙන් අපි ටැක්සි එකකින් යනවට වඩා ගොඩක් අඩු මුදලට මෝටර් බයික් එකකින් යන්න පුළුවන්. ඒ වගේම සමහර ට්‍රැෆික් සෙට් වෙන වෙලාවදී අපිට මෝටර් බයික් එකකින් ගියොත් ටිකක් ඉක්මනට යන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි තාම මේ ගාඩන් එකට ඇතුළු වෙලාවත් නැහැ. ඒත් ඒ ප්‍රදේශයට ලං වෙනකොටම ඒ පරිසරය කොච්චර ලස්සනට මෙයාලා නිර්මාණය කරලා තියෙනවද කියලා. හොඳයි අපි දැන් තමයි ගාඩන් එකට ඇතුළු වෙන්නේ. අපි මේ ගාඩන් එකට එන්ට්‍රන්ස් වෙනකොටම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ බිත්තර කටුවකින් එළියට ආපු කුංචි ඩයිනෝසර් කෙනෙක් බලන් ඉන්න එක. මේ පාර්ක් එක ඇත්තටම මේක බොටනිකල් ගාඩන් එකක් වුණාට තනිකරම ඩයිනෝසර් තීම් එකක් මූලික කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන කියලා අපිට මෙතනදීම පේනවා. Entry is 600 baht. Okay. That means you can go everywhere, but by walking. Okay. අපිට මෙයාලගේ ප්‍රධාන පැකේජස් කීපයක්ම තියෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලගේ ගාඩන් එකේ එන්ට්‍රන්ස් ෆී එක වෙන්නේ බාට් 600ක මුදලක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 6000ක් වගේ. අපි මේ පැකේජ් එක ගත්තොත් අපිට මේ ගාඩන් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඕනෑම තැනක ඕනෑම වෙලාවක් අපිට ඇවිදින්න පුළුවන් මේ පැකේජ් එකට. ඊට අමතරව අපිට අවශ්‍ය නම් මෙයාලගේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක ගන්න පුළුවන්. ඒ වුණත් තව බාට් 100ක් ඇඩ් වෙලා බාට් 700ක් වෙනවා. ඒකෙදී යාලා අපිව එයාලගේ තියෙන ප්‍රධානම ඇට්‍රැක්ෂන් තියෙන තැන් වලට අපි එයාලගේ තියෙන වාහනයක එක්කගෙන යනවා. ඊට අමතරව මේකේ වාහනේ සමහර තැන්වල නවත්තලා අපිට ෆොටෝස් ගන්න ටයිම් එක දෙනවා. ඉතින් මේ පැකේජ් එක ගත්තොත් ආසන්න වචන රුපියල් 7000 වගේ මුදලක් වෙනවා. ඊට අමතරව මෙයාලගේ ප්‍රධාන සංදර්ශන දෙකක් තියෙනවා. අලින්ගේ සංදර්ශනයක් සහ ඒ වගේම තායි සංස්කෘතික සංදර්ශනයක් අපිට මේ දෙක බලන්න පුළුවන්. එහෙන් බලනවා නම් තව බාට් 100ක මුදලක් එකතු වෙනවා. ටෝටල් ප්‍රයිස් එක බාට් 800ක් වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය නම් මෙයාලගෙන් ලංච් එක ගන්න පුළුවන්. මෙයාලගේ බුෆේ ලංච් එකක් තියෙන්නේ. මේක අපිට තෝර ගන්න පුළුවන් තායි හෝ ඉන්දියන් ලංච් එකක්. ඉතින් මෙයාලගේ ලංච් එකක් ගත්තොත් මෙයාලගේ ටෝටල් ප්‍රයිස් එක බාට් 1000ක් වෙනවා. ඉතින් මම මෙතනදී ගත්තේ බාට් 700 පැකේජ් එක. ඒතකොට මේකට ඉන්ක්ලූඩ් වෙනවා එන්ට්‍රන්ස් එක. ඒ වගේම මෙයාලගේ වෙහිකල් ටුවර් එක. ඊට පස්සේ මේ විදිහට ටිකට් එක ස්කෑන් කරලා අපිට ඇතුළු වෙන්න පුළුවන්. Walk in the gate, feel it start. Green on green in every part. Oaky rows and stone path lines. Water glows and crooked shines. I slow my step, I lean in close. Every turn gives more to hold. Then the sky opens wide. Trees on both sides. My eyes can't catch it all. I want it all. No, no, tropical garden. Beautiful view and nature. No, no, tropical garden. You pull me deeper in. Dinosaur park, so engaging. Big old bones got me staring. No, no, tropical garden. I never want to leave. I never wanna leave. Kids run past the giant feet. Eyes up high, they skip the beat. Spikes and tails and dusty stone. Like the old world found a home. I hear laughter down the lane. Every corner calls my name. Then the sky opens wide. Trees on both sides. My eyes can't catch it all. I want it all. No, no, tropical garden. Beautiful view and nature. No, no, tropical garden.
ඉතින් ඔයාලා දැක්ක වගේ අපි හරිම ලස්සන ටුවර් එකක් කරන් යනවා ඔයාලගේ වාහනේ. ඒ වගේම මේ වගේ සමහර තැන්වල ඔයාලගේ වාහනේ නවත්තලා අපිට පයින් ගිහිල්ලා ඇවිදලා බලන්න ෆොටෝස් ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. මේ උද්‍යානයේ ඉතිහාසය ගැන බලුවොත් මේක මුලින්ම 1954 දී පිසිට් සහ නොං නුච් කියන යුවල මිලදී ගන්න අඹ සහ පොල් වගේ භෝග වගා කරන්න. හැබැයි මේ නොං නුච් මහත්මිය පිටරටවල් වල සංචාරය කරලා ලැබපු අත්දැකීම් නිසා ඇය තීරණය කරනවා මේක ලස්සන මල් උද්‍යානයක් බවට පත් කරන්න. ඉතින් මේ උද්‍යානයේ නමට නොං නුච් කියන නම ලැබිලා තින්නේ ඒ මහත්මියගේ නමින්. අද වෙද්දි මේකේ පාලනය කරන්න ඇගේ පුතා වන කම්පොන් මහතා විසින්. මේක ලෝක මට්ටමේ ශාක පර්යේෂණ මධ්‍යස්ථානයක් විදිහටත් අද ක්‍රියාත්මක වෙනවා. ලෝකෙන් වද වෙගෙන යන පරණ සයිකැස් ශාක සංරක්ෂණය කරන ජාන බැංකුවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ උද්‍යානය බලන්න ටිකට් එකක් ගන්නවා කියන්නේ ලෝකේ ශාක සංරක්ෂණය කරන ලොකු මෙහෙයුමකටත් ඔයා උදව් කරනවා කියන එකයි. තවත් සුවිශේෂීම දෙයක් තමයි මේක උද්භිද උද්‍යානයක් වුණාට ගොඩක් තැන්වල මේ වගේ බුදු පිළිම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන අපිට එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ් එකෙත් අනුරුවක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ පාක් එකට එනවා නම් පුළුවන් තරම් උදේම වෙන්න ඉන්න try කරන්න. එතකොට ඔයාලට මේ තැන් වලට ගිහිල්ලා ෆොටෝස් ගන්න ගොඩක් වෙලාව හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ උඩ ඉඳලා බලනකොට අපිට සෑහෙන ලස්සන view එකක් දකින්න පුළුවන්. ඒ වගේම මෙතන සම්පූර්ණ ඩයිනෝසර් නිම්නයක් තියෙනවා. හරියට ඇත්තම ජුරාසික් පාර්ක් එකකට ගියා වගේ හැඟීමක් එන්නේ. ටීරෙක්ස් වගේ ජීවමාන ප්‍රමාණය අති විශාල ඩයිනෝසර් රූප 100 ගණනක් මෙතන තියෙනවා. පොඩි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් මේක හීනයක් වගේ තැනක්. මෙතන අපිට පේන මේ රූප සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් වර්ණයෙන් යුත් පුංචි ගල් කැබලි මිලියන ගණනක් රටාවකට අලවලා. මේ උද්‍යානයේ කළමනාකාරීත්වය කියන විදිහට යාළගේ ප්‍රධාන රහස සහ සංකල්පය තමයි just a little bit more කියන එක. ඒ කියන්නේ හැමතිස්සෙම තව පොඩ්ඩක් මොන හරි උද්‍යානයට අලුතෙන් එකතු කරන්න තමයි යාළ උත්සාහ කරනවා කියන එක. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් සේවකව තවත් අලුතෙන් කොටස් මේ උද්‍යානයේ නිර්මාණය කරන විදිය. ඒ වගේම මේ උද්‍යානයේ තියෙන තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ කිලෝමීටර් 6ක් පුරාවට දිගට විහිදලා තියෙන ස්කයි වෝක් එක. ඒ කියන්නේ උඩින් යන්න පුළුවන් විදිහට හදලා තියෙන පාරක්. ඉතින් මේකේ තියෙන එක සුවිශේෂී දෙයක් තමයි අපිට මුළු උද්‍යානෙම බර්ඩ් අයි view එකකින් උඩ ඉඳලා කුරුල්ලෙක් බලනකොට පේන විදිහට අපිට බලන්න පුළුවන්. ඒ වගේම අංශක 360ක පැනරෝමා view එකක් අපිට බලා ගන්නත් පුළුවන් මේ ස්කයි වෝක් වලින් යනකොට. ඊටත් අමතරව බිමේදල බලනකොට අපට හරියට පැහැදිලිව පේන්නේ නැති මේ ගස්වල මුදුන් වගේ දේවල් අපිට මේ ස්කයි වෝක් එකේ යනකොට හරියම පැහැදිලිව සමීපව බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ උද්‍යානය අවදිනකොට අනිවාර්යෙන් බලන්න ඕනේ තවත් සුවිශේෂී තැනක් තමයි මේ ස්කයි ගාඩන්. එහෙම නැත්නම් ආස් උද්‍යානය. මේ උද්‍යානයේ තියෙන්නේ පොළොව මට්ටමින් උඩට වෙන්න. ගොඩක් පැල වර්ග වහලෙන් පහළට එල්ලෙන්න තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන් ඕකිඩ්, පතොක්, බොන්සයි වගේ හරිම ලස්සන පැල ගොඩක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැල වලට වතුර දාන්න විශේෂ ස්ප්‍රේ පද්ධතියක් හදලා තියෙනවා කියලා කියවෙනවා.
ඉතින් ඔයාලා තායිලන්තය આવොත් පතායවල තියෙන මේ අපූර්ව උද්‍යානය බලන්න එන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එක ගන්න බලාපොරොත්තු වෙන්නේ පතායවල තියෙන floating market එක ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.